Hi guys, ඉතින් අද අපි සෙට් වෙලා ඉන්නේ COC ප්ලේ කරන්න. අපි කලින් වීඩියෝ එකෙත් ගෙනාවේ COC මැල්. මේ වීඩියෝ එකෙත් ගේන්නේ COC මැල්. අපි දිගටම ගේන බලාපොරොත්තු වෙන්නේ COC. තව මට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. තව ගේම්ස් ගැන ගේන්න. හැබැයි මගේ ෆේවරිට් ගේම් එක COC ඉඳලා අපි COC ගැන වීඩියෝස් කරනවා. අපිට රයිට් එහෙනම් අපිට අලුතෙන් එන්න ඉවෙන්ට් එකක් තියෙනවා. මිනි ස්පොට්ලයිට් කියලා ඉවෙන්ට් එකක් එන්න තියෙනවා තව විනාඩි 3කින්. මම තාත්තට මැදගෙන බලන් ඉන්නේ මේ ඉවෙන්ට් එක එනකන්. ඊළඟට අපේ ජෑම් එකේ ගෝල්ඩන් ක්වෙස්ට් එක තව විනාඩි 3කින් ඉවර වෙනවා. ඒ වගේම සමර් ජෑම් එකේ එලික්සා ක්වෙස්ට් එක තව විනාඩි 4කින් රිලීස් වෙන්න තියෙනවා. ඒ වගේම වන් ජෙම් ගොබ්ලින් රිසර්චර් එන්න තියෙනවා තව විනාඩි 5කින්. අපි ඉතින් බලාගෙන ඉමු මේක එනකන්. මේක නම් පිස්සුවක් බ්‍රෝ. අපිට ලොකු chance එකක් ගන්න තියෙනවා ස්පොට් ලයිට් ඉවෙන්ට් එකෙන්. මේක මිනි ඉවෙන්ට් එකක් විදියටයි තියෙන්නේ. මිනි කියන්නේ අපිට 2 months වගේ එනවා මිනි ඉවෙන්ට් කියලා එකක්. ඒකෙදී අපිට සුපර් ගෲප් එකක් අපිට ෆ්‍රී දෙනවා දවස් ගානකට. ඒ වගේම ඒකෙන් අපිට මෙඩල්ස් එකතු කරේ ඩෙකරේෂන් සහ ස්කින්ස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි බලාගෙන ඉමු. තව ටික වෙලාවක් තියෙනවා. තව දෙයක් කියන්න තියෙනවා අපිට. දැන් කලින් දැන් දවස් දෙකකට කලින් ඇවිල්ලා තිබ්බා මැක්ස් ක්ලෝන් ස්පෙල් ඉවෙන්ට් එක. මම මේකේ ලොකු ටෙස්ට් එකක් කරලා බැලුවා. ඒක නම් සුපිරියක් තමයි. බට් මට ඒකේ සුපිරිම අතල්ලයක් ගන්න පුළුවන් උනේ සුපර් යටිලගෙන් තමයි. ඉතින් බට් මගේ යටිලා මැක්ස් නෑ. තව මගේ ක්ලෝන් පෝෂන් එකත් මැක්ස් නෑ. ඒ හින්දා මට ලොකු අතල්ලයක් ගන්න බැරුණා. හැබැයි උපරිම අතල්ලයක් මම ගන්න උත්සාහ කරා. අපි බලමු පොඩ්ඩක් ඒක ටෙස්ට් කරලා. පිට එනවා ක්ලෝන් ස්පෙල්ස් 30ක් එක මැච් එකකදී. ක්ලෝන් ස්පෙල්ස් 30ක් කියන්නේ නියම අතල්ලයක් ගන්න පුළුවන්. දැන් අපි ටෙස්ට් කරලා බලමු. මම ටෙස්ට් කරා කලින් අපි ආයෙ දාලා බලමු. එක සුපර් යටි කෙනෙක් දැම්මා. උට ඩිෆෙන්ස් එකකින් ඇටැක් කරද්දි තමයි ඒ ඉලෙක්ට්‍රෝ මයිට්ස්ලා එළියට එන්න ගන්න. ඒ කියන්නේ යාගේ හිට් පොයින්ට් එක දෙන්නේ. දැන් අපි උන්ව ක්ලෝන් කරමු. එල්ල කිරි නියමයි. නියම අතල්ලයක් ගන්න පුළුවන් ඒකෙන් නම්. දැන් මුන්ට වදින්න ඕන හොඳ ඇටැක් යටිලා මැරෙන්න ඕන කොහොම හරි. අපිට ඉලෙක්ට්‍රෝ මයිට්ස්ලා එළියට ගන්න. පිටින මැරෙන්න පුළුවන් මොකක් කරන්න බෑ. පෙන්නේමයි මාරු අතල්ලයක් ගන්න පුළුවන්. වද්දේ මැරුන්නේ ඩෝ ක්ලෝන් ස්පෙල් පිටේ වගේ අතල්ලයක් ගන්න පුළුවන්. හැබැයි දැන් මේක ඉවර වෙන්න ඕන වෙන්න තියෙනවා. මම ටෙස්ට් කරලා දෙන්නේ ඔයගොල්ලන්ට. මේක අතල්ලයක් අරගෙන තියනවා නම් නියමයි. අපි දැන් මෙතෙන් පිට තව සුළු මොහොතකින් අර මිනි ස්පොට්ලයිට් ඉවෙන්ට් එක එන්න තියෙනවා. ඕ යේ මිනි ස්පොට්ලයිට් ඉවෙන්ට් එක තව විනාඩි තප්පර 16ක් 15යි 14යි 13යි 12යි 11යි 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 2යි 3යි 1යි. ඔන්න දැන් ආවා ඉවෙන්ට් එක. මම බලාගෙන හිටියේ මේ ඉවෙන්ට් එක එන තුරා. අපිට ෆ්‍රී ආවා අයිස් කියුබ්ස් 5ක්. ආඩෝ අයිස් කියුබ් 5ක් ආවා. ඒකේ අපිට තියෙනවා සුපර් මෙඩල්ස් එකතු කරන්න. මේක අපිට සුපර් මෙඩල්ස් එකතු කරලා නෝමල් ප්ලේයර් කෙනෙක්ට ෆ්‍රී ටු ප්ලේයර් කෙනෙක්ට අපිට පුළුවන් 825ක් බෝනස් කොයින්ස් එක එතන 15ක් හම්බ වෙනවා. බෝනස් එක 975ක් එකතු කරගන්න. බට් ගෝල්ඩන් මේක මිනි ඉවෙන්ට් එක ගෝල්ඩ් ගෙට් මිනි ඉවෙන්ට් පාස් එක ගත්තොත් අපිට තව 1900ක් හම්බ වෙනවා. 1900ක්
ඔව් 1900ක් හම්බෙනවා. මේක නම් මාරම chance එකක්. තව අපිට ගෝල්ඩන් එලික්ස් අඩක් එලික්ස් වගේ හම්බෙනවා. ඉතින් මේක නියම chance එක. අපි බලමු ෂොප් එකට ගිහිල්ලා මොනවද ස්පෙෂල් බිලිටිස් කියලා. ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා සමර් ජෑම් එලික්සා ක්වෙස්ට් එක වගේම වන් ජෙම් ගොබ්ලින් රිසර්චර් තව තප්පර ගානකින් ඉන්න තියෙනවා. දැන් අපි බලමු. වාව් නියම වැඩ මරු. බට් මේවා ෆ්‍රී ටු ප්ලේයර් කෙනෙක්ට වගේ නම් මේ ස්ටැචු එක ගන්න වෙන්නේ නැහැ. ඉමෝර්ටල් මොනියුමන්ට් ඒ ස්ටැචු එක ගන්න නම් වෙන්නේ නැහැ ෆ්‍රී ටු ප්ලේයර් කෙනෙක්ට නම්. බැයි අනිත් ස්ටැචුස් නම් ගන්න පුළුවන්. තව සීනරි දෙකකුයි හීරෝ ස්කින් 4කුයි අපිට දීලා තියෙනවා මිනි මෙඩල්ස් වලින් ගන්න. අපි බලමු දැන් අපි එක ඇටැක් එකක් ගහලා බලමු මිනි මෙඩල්ස් වලින් අපිට මොනවද කොච්චර මේක ගන්න පුළුවන් වේද කියලා. මේකේ සඳහන් වෙන පරිදි අපි සුපර් රූපයක් ඇටැක් එකකට යූස් කළොත් ඒකෙන් අපිට හම්බ වෙනවා අමතර මිනි මෙඩල්ස් ප්‍රමාණයක්. මේ සඳහන් කරලා තියෙන පරිදි අමතර මිනි මෙඩල්ස් නෙමෙයි වැරදුනා සෝරි. අයිස් කියුබ්ස් ප්‍රමාණයක් එකතු වෙනවා. අයිස් කියුබ්ස් කියන්නේ වැඩිපුර මිනි සුපර් ටූප්ස් අරන් යනවා කියන්නේ අපිට වැඩිපුර අයිස් කියුබ්ස් අරගෙන මිනි මෙඩල් ඉවෙන්ට් එක ඉක්මනට කම්ප්ලීට් කරන්න පුළුවන්. අපි බලමු දැන් මා සුපර් ටූප්ස් දාගෙන ඉන්නවා. බට් දැන් අන්ලිමිටඩ් ක්ලෝන් ස්පෙල් ඉවරයි. ඒ හින්දා මගේ සුපුරුදු පරිදි මගේ ටූප්ස් එක මම කස්ටමයිස් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට කැමති සුපර් ටූප්යක් අරගෙන එක ටූප්යක් ගොබ්ලින් ඉන්නවා ස්නීකි ගොබ්ලින්. බට් මම ස්නීකි ගොබ්ලින් කෝරත් අපි අරන් යනවා ස්නීකි ගොබ්ලින්ලා 3 දෙනෙක්. හරි ඉතින් අපි ඇටැක් එකක් ගහලා බලමු අපිට කොච්චර මිනි මෙඩල් දෙන්නේ කොච්චර අයිස් කියුබ්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන් වේද කියලා. දේශීයකට මුලින් ගහලා බලමු. අමාරුයි වල පස්සේ ගහමු. අම්බෝ එක මාරම ලේසි එකක්. අපි එනම් ගහලා බලමු කොච්චර අයිස් කියුබ්ස් ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් වෙයිද කියලා. රොයල් චැම්පියන් දැම්මා. ඒ රොයල් චැම්පියන් මොකක්ද ඒ උනේ? මොකක්ද ඒ උනේ? රොයල් චැම්පියන් හීරෝස් එකට ගෙවුනේ පොඩ ඒක නියමයි. දැන් අපි කුයින් ඉක්මනට යූස් කරා. ඩ්‍රැගන් ඩියුට් ඉක්මනට යූස් කරා. නෝමලි අපි ආතල් වෙන්නේ මේක ගන්න. දැන් ඩ්‍රැගන් රයිඩර්ස් ටික යූස් කරලා අඩෝතු ඔය චැම්පියන් නරනවා. ටෝටම් එකක් ගන්න එල්ලකියෝ. හෙල්පර්ස් ටික දැම්මා. අපි ස්නීකි ගොබ්ලින්ස් ටික මේ පැත්තෙන් දාමු. මේක මේ පැත්තෙන් දාමු. ටෝටම් එකක් ආයෙත් දැම්මා. ඔව් සිත් එනරනවා නේද? ග්‍රෑන්ඩ් වෝරන්ගේ පව එකත් ඔන් කරා. ස්නීකි ගොබ්ලින්ලා ටික මරනවා. මේක ෆන් එකට ගැහුවේ. නියමයි. ඔයම අපිට කොච්චර අයිස් කියුබ්ස් ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වේද කියලා. මේක ඉවෙන්ට් එක මිස් කරගන්න එපා. අනිවාර්යෙන් ප්ලේ කරන්න ඉවෙන්ට් එක. බලමු. පොඩි වෙලාවකින් මැච් ඉවරයි. 3 ස්ටාර් ගමුවාම අපිට අයිස් කියුබ්ස් ගොඩක් හම්බ වෙනවා. ඔව්. ඩිෆෙන්ස් වලින් ඇටැක් කරනවා. ඉන්සිම ඇටැක් එකකට තමයි ගැහුවේ. ඕකේ ඉවරයි. අයිස් කියුබ්ස් 5ක් අමතරව ලැබෙනවා. 250යි ලැබෙන්නේ. හැබැයි අමතරව අයිස් කියුබ්ස් 50ක් හම්බෙනවා. ඒක නියම chance එකක්. මගේ ඉවෙන්ට් එකක් කම්ප්ලීට් වෙලා. ක්ලෑන් කාස්ටල් කේක් එකක් අපිට අන්ලොක් වෙනවා. ඒක නම් මාර chance එකක්.
ඕකේ ඉතින් අපිට සුපිරිම වැඩ ටිකක් කරගන්න පුළුවන් මේ ඉවෙන්ට් එකෙන්. දැන් මං හිතන්නේ අපේ ගොබ්ලින් රිසර්චර් 1 ජෙම් එක ඇවිල්ලා. හරි එහෙනම් ඉතින් මම ප්ලේ කරලා අපි ළඟදිම වීඩියෝ එකක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. හීරෝ ස්කින් එකක් හරි ඩෙකරේෂන් එකක් හරි මම අරගෙන එනවා කොහොම හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරන්න. මම